ගහන්න එපා ඒ සතාට පැටියකුත් ඉන්නනේ. ගහන්න එපා ඒ සතාට කන්න දෙන සතෙකුට ගහන්න වෙයි. අපේ ගෙදරට නගින තිරසනෙකුටවත් අපි ගහලා යවන්නේ. ඔයාලා ගන්න අපේ ගේ ඇතුලේ ලැට් එකේ හැමතැනම ජරා ගන්න බව. හරි මේ පේනවා බලන්න පොලිම. හරි පොඩ්ඩක් අපි සතාට කන්න ටිකක් දුන්නේ පාර ආයිනේ තියලා. අය හරි අයින් කියනවා නම් අන්න අතෙන් දෙයක් මම ගම තහයට ගිහින් අතෙන් දෙයක් පේනවා කොල්ගේ. හරි මේක මේ පත්තර කොල කෑලි ඉදිරියට යනවා. අවුවට තෙමුනහම මේ වෙලේ යනවා. අපි එකේ මහත්තයා මම නම්බර කෝලක දෙන්නේ. හා දේ. මම කෝලක දෙන්න ගම්සේ කානේ මම ගොඩේ කොලේ කටලා කෝල් දාලා කිව්වා. හරි. ගම්සාට ඕන ගහන්න යනවා. හරි ඉතින් මම අරන් යන්න. බල්ලෝ ඔක්කොම කන්න ටිකක් දුන්නේ කියලා කාටවත් ඔහොම කියන්න එපා. කියන්න හැ. මටනේ කරදරේ. තමුසෙලාට මොකද තමුසෙලා ගන්න දෙන්න යාදියන්. ඔව්ද? ටවුන් එකට ගිහින් අර ටවුන් එකේ ඉන්න බඩ කරන්නේ. ටවුන් වල ඉන්න බල්ලෝ. අන්න උන්ට ගන්න දෙනවා. බොහොම ස්තුතියි වචන ටිකට. හරි. තමුසෙලා මොනවද කරන්නේ? බලාගමු. ගහන්න. ගහන්න එපා සත්තුන්ට. ලැජ්ජ නැහැනේ අම්මපා. ලැජ්ජ වෙන්න ඕන. අන්තිම මොහොතේ ඔව් මතක් වේවි. අනිත්තරේ මට කියන්න තියෙන්නේ. තමුසෙලා ගහන්න. නෑ නේද? හරි. යා අයිසින් අප්පියල දියුනේ මෙතන මෙහාට එක්කෙනෙක් එන්න බා. මම කොල කැලලක් අද්දාන්න. හරි.